WhatsApp එකේ හැමෝගෙම නැතුව අදාළ කෙනාගේ විතරක් පණිවිඩ blue tick එක වැටෙන්නේ නැතුව බලන්නේ කොහොමද? ඒ කියන්නේ හැමෝගෙම නැතුව අදාළ කෙනාගේ පණිවිඩ විතරක් අපි බැලුවා කියලා එයාට පෙන්වන්න නැති විදිහට හදාගන්නේ කොහොමද? මුලින්ම WhatsApp එකට ගිහිල්ලා settings කියන තැන ඔබන්න. ඊට පස්සේ privacy වලට ගිහිල්ලා read receipt කියන තැන බටන් එක off කරන්න. දැන් කාටවත්ම හොයාගන්න බෑ ඔයා ඒගොල්ලන් යවන messages බැලුවා කියලා. අපි දැන් බලමු මේක අදාළ කෙනාට විතරක් පෙන්වන විදිහට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ දේ කරගන්න ඕගොල්ලන්ට අදාළ chat එක ඔබාගෙන ඉඳලා අයිනේ තියෙන මේ dot තුන ඔබන්න. ඊට පස්සේ මෙතන තියෙන lock chat කියන එක ඔබන්න. දැන් ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ password එක දීලා ඔයගොල්ලන්ට පුළුවන් මේ chat එක මේ විදිහට lock කරගන්න. එතකොට ඔයාට එයාගේ chat එක අනිත් අයගේ chat එක පැටලෙන්නේ නැහැ. ඒ විදිහට lock කරලා ඔයාට එයා එවපු ඒවා බලන්න ඕනි වෙලාවට settings වලට ගිහිල්ලා read receipt කියන එක off කරලා එයාගේ පණිවිඩය බලලා ඊට පස්සේ ආපහු chat එක off කරලා ඇවිල්ලා ආපහු උලන් ඔයගොල්ලන්ට අරක on කරන්න. ඉතින් ඒ විදිහට ඔයගොල්ලන්ට මේක වෙනමම අරගෙන යන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේනවා අපි read receipt කියන එක off කරලා තියෙන නිසා blue tick එක වැටෙන්නේ නැහැ. මං read receipt කියන එක on කරාට පස්සෙත් ඔයගොල්ලන්ට පේනවා එයාට මම message එක බැලුවා කියලා තාම පෙන්눔 කරේ නැහැ. මොකද අපි එයාගේ message එක බැලුවේ read receipt කියන එක off කරලා. එයාට අපි message එක බැලුවා කියලා පෙන්වන්න ඕන නම් අපි read receipt කියන එක on කරලා තමයි මේ message එක බලන්න ඕනේ. එහෙම නැතුව කවදාවත් අපි මේ message එක බැලුවා කියලා එයාට පෙන්වන්නේ නැහැ. ඉතින් මෙතනදී ඕගොල්ලන් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ දෙයක් තමයි ඔයා ඒ අදාළ පුද්ගලයාට reply කරද්දි මතක තියාගන්න නැවත ගිහිල්ලා read receipt කියන එක on කරන්න. මොකද ඒක off කරගෙනම හිටියොත් එයාට තේරෙනවා ඔයා මෙහෙම වැඩක් කරලා තියෙනවා කියලා. ඉතින් ඒ ගැනත් හොඳ අවධානයෙන් ඉන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් අපි නැවතත් මෙවැනි වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු.